මේක මුලින්ම කියනවා පුතා මේ පේපර් එකේ calculate allowance using the following allowance table. Copy absolute cell reference and necessary function. Absolute cell reference කියලා කොහේ හරි තැනක තිබ්බොත් ඔයාලා හොඳට මතක තියාගන්න වෙනත් වගුවකින් අරගෙන මේ වගුවට අදාළ details දාගන්න ඕන කියලා. හරි. දැන් ඔයාලට පේනවා මේකේ තියෙනවා පුතා employee ගේ number එක තියෙනවා. employee ගේ name එක තියෙනවා. district එක තියෙනවා. तर මේ district එක තමයි අනිවාර්යයෙන්ම අපි ප්‍රයෝජනයට ගන්න තියෙන්නේ. ඔයාලට පේනවා මේ district එක කොළඹ තියෙනවා. तर මේ 15 වගුවෙත් කොළඹ කියලා තියෙනවා. එතකොට කොළඹ සේවය කරන සේවකයෙක්ට එයාගේ allowance එක විදියට රුපියල් 4000ක දීමනාවක් ගෙවනවා. හරිද? right. එතකොට පුතා ඔයාලා හදන්න ඕන මේ පහළ තියෙන වගුවෙන් details ටික අරගෙන මේ උඩ වගුව fill කරන්න ඕන. එතකොට මම සරලවම ඔයාලට ඒක fill කරගන්න විදිය කිව්වොත් එහෙම අපි ගන්නවා ෆෝමියුලා එකක් ටයිප් කරන්න කලින් ඔයාලා හැමෝම දන්නවා සමාන ලකුණු ගහනවා. සමානයි. හරි. දැන් උඩ තියෙන වගුවේ මෙතන කොළඹ තිබුණොත් නේ මෙතනට යගේ වැටෙන්න ඕන. එහෙනම් මේ සමානයි if කියලා ෆන්ක්ෂන් එකක් ගන්න. සමානයි if වරහණක් කරෙන්. වරහණක් කරලා district එක යටතේ පළවෙනිට ඉන්න කෙනා කොළඹ වල වැඩ කරන එක්කෙනෙක්. හරි. එහෙනම් මම මේ පළවෙනිට තියෙන කොළඹ කියන නම ක්ලික් කරනවා. කොළඹ වල ඉන්න කෙනෙක් වුණොත් 15 වගුවෙන් තමයි අපි ආන්සර්ස් ටික ගන්න යන්නේ. හරි. එහෙනම් ඔයාලා මේ ෆෝමියුලා එක ටයිප් කරන විදිය බලා ගන්න සමානයි if වරහණක් කරලා D6 කියන්නේ මේ වගුවේ උඩම ඉන්න කෙනාගේ ඇඩ්‍රස් එක. හරි. D6 වල ඉන්න කෙනාගේ නම සමාන වුණොත් සමාන ලකුණු ගන්න. සමාන වුණොත් පහළ තියෙන වගුවේ district එකේ කොළඹ වලට. එහෙනම් කොළඹ තියෙන සෙල් එක උඩ ක්ලික් කරා. ක්ලික් කරලා මේක ඇබ්සලියුට් කරගන්න පුතා මේ B අකුර ඉස්සරහිනුයි අංක 21 ඉස්සරහිනුයි ඩොලර් ලකුණක් වැටෙන්න ඕන. ඒක දාගන්න පුළුවන් ලේසිම ක්‍රී එක තමයි කීබෝඩ් එකේ ෆන්ක්ෂන් කීස් වල F4. F4 ගහපුවම B අකුර ඉස්සරහින් සහ අංක 21 ඉස්සරහින් ඔයාලට ඩොලර් සිම්බල් එකක් වැටෙනවා. හරි. ඒතකොට ඇබ්සලියුට් කරගත්තා. ඊට පස්සේ කමා එකක් දාලා කොළඹ කියන නම තිබුණොත් එයාට ගෙවන allowance එක රුපියල් 4000යි. එහෙනම් ඊට පස්සේ 4000 තියෙන සෙල් එක උඩත් ක්ලික් කරනවා. ඒකත් ඇබ්සලියුට් කරගන්න ඕන නිසා ඩොලර් සිම්බල් වැටෙන්න ඕන. ඒකට ලේසිම ක්‍රමය තමයි ෆන්ක්ෂන් කීස් වල F4. ඔන්න එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට D6 වල තියෙන නම සමාන වුණොත් පහළ තියෙන වගුවේ කොළඹ වලට ඒ කොළඹ තියෙන සෙල් එක ක්ලික් කරා ඩොලර් සිම්බල් දෙකක් දාගන්න ඕන නිසා F4 ගැහුවා. එයාට ගෙවන ගාන තියෙන තැන පෙන්වන්න ඕන නිසා කමාවක් දාලා එයාට ගෙවන ගාන රුපියල් 4000 තියෙන සෙල් එක උඩ ක්ලික් කරා ඩොලර් සිම්බල් වලින් ඒකටත් ඇබ්සලියුට් කරා. ඊට පස්සේ කමා එකක් දාන්න. ඊට පස්සේ මම ආයෙත් if දැන් හිතන්නකෝ එතන කොළඹ නැතුව වෙන මොකක් හරි සිටි එකක් තිබුණොත් එක්ක කැන්ඩි වුණොත් එහෙම ඒ නිසා අපි ඔය හතරටම එකපාර ලියලා ඉවර කරන්න ඕන. ඊට පස්සේ මම ඔන්න කමා එකට පස්සේ ආයෙ if වරහණක් කරිනවා. වරහණ ඇරලා කියනවා ආයෙත් මේ D6 කියන සෙල් එකම තමයි ක්ලික් කරන්නේ. මොකද මේ කොළඹ කියන නම නැතුව වෙන නමක් තිබුණොත් කියලා අපි හිතනවා. හරි. එහෙනම් මම ආයෙමත් මේ D6 කියන සෙල් එකම ක්ලික් කරලා මේ D6 කියන සෙල් එක සමාන වුණොත් පහළ තියෙන වගුවේ ජැෆ්නා වලට ජැෆ්නා තියෙන සෙල් එක ක්ලික් කරනවා. ඒතර ජැෆ්නා තියෙන්නේ B කියන කොලම් එකේ 22 වෙනි ස්ථානයේ. ඒකයි මෙතන B22 කියලා පෙන්නන්නේ. එතකොට ඒක ඇබ්සලියුට් කරන්න පුළුවන් ෆන්ක්ෂන් කීස් වල F4. ඊට පස්සේ කමා එකක් දානවා. එයාට ගෙවන්න තියෙන ගාන රුපියල් 5000යි. 5000 තියෙන සෙල් එක උඩ ක්ලික් කරා ඇබ්සලියුට් කරන්න F4 ගන්න. ඊට පස්සේ කමා එකක් දාන්න. මෙතනින් එහාට ඔය ෆන්ක්ෂන් ටික ලියන විදිය මට තීක්ෂණ පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියනවාද මම කියපු එක තේරුණාද කියලා මට පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් එතකොට තීක්ෂණ පොඩ්ඩක් ආයෙ අර if එකේ ඉඳන් කියන සිග්නල් ඩ්‍රොප් එකක් ආවා. D6 එකේ ඉඳන්. මොකද පුතා? තව එකක් මම කියන්නම් එහෙනම්. හරි. බලන්න පුතා දැන් මෙතන කමා එකකට පස්සේ මම if යනවා. කමා එකක් දානවා. එතකොට මේ D6 කියන සෙල් එකෙන් අපි ඔක්කොම ඇඩ්‍රස් ටික ගන්නෙ. එතකොට මේ D6 කියන සෙල් එක ක්ලික් කරලා අපි ඒක සමාන කරගන්නවා පහළ තියෙන වගුවේ කැන්ඩි වලට. හරි. කැන්ඩි කියන නම ක්ලික් කරා සිටි එකේ තියෙන එක. ෆන්ක්ෂන් කීස් වල F4 වලින් ඇබ්සලියුට් කරා. ඊට පස්සේ කමා එකක් දාලා ඒකට ගෙවන ගාන තියෙන්නේ රුපියල් 6000ක්. 6000 තියෙන සෙල් එක ක්ලික් කරා ඇබ්සලියුට් කරා F4 ගහලා. හරි. ෆන්ක්ෂන් කීස් වල F4 කියන කී එකෙන් ඇබ්සලියුට් කරන්න පුළුවන්. right. දැන් මෙතනින් එහාට කියන්න පුතා තීක්ෂණ.
මේ තියෙන රටාව බලාගත්තනම් ඔයාලට කියන්න පුළුවන්. මොකද කරන්න ඕනේ ඊළඟට? කමාවක් දාලා සර් කමාවක් දාලා D6 D6 type කරන්න කලින් ඔයාලට දැන් අපි යන්නේ පුතා if වලින් නේද? දැන් ෆෝමියුලා එකේ if වලින් අපි යන්නේ. කමා එකට පස්සේ if එක ටයිප් කරලා ඊට පස්සේ වරහන් ඕපන් වරහණක් කරලා ඕපන් D6 සමානයි D6 කියන සෙල් එක සමාන වුණොත් හරි D6 කොයි සෙල් එකටද? පහළ එකේ B24 B24 පුත්තලම් කියන සිටි එකේ තියෙන සෙල් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඇබ්සලියුට් කරන්න කළාද? F4 කියන කී එක ප්‍රෙස් කරා. හරි. F4 එක ඔබනවා. හරි. ඊට පස්සේ කමාවක් ඊට පස්සේ උඩ allowance එකේ C24 තියෙන සෙල් එක ක්ලික් කරනවා. හරි. ඒකත් ඇබ්සලියුට් කරන්න පුළුවන්. ෆන්ක්ෂන් කීස් වල F4 වලින්. පැහැදිලිද? right. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පුතා දැන් මේ හතරටම ලියලා ඉවරයි නම් එච්චරයි අපිට ලියන්න තියෙන්නේ. වරහන් කීයක් අපි ඕපන් කරාද කියලා. ඒතර ඔයාලට බලනවා 1යි මෙතන if එකට 2යි මෙතන if එකට 3යි මෙතන if එකට 4යි. ඒතර මේ වරහන් අතරම අපිට වහන්න පුළුවන් shift එකත් එක්ක 1යි 2යි 3යි 4යි. සාමාන්‍යයෙන් වරහන් වහගෙන යනකොට අන්තිමට කළු පාට වරහනකින් වැහෙනවා නම් එතනින් අපි එක නතර කරන්න ඕන. ඒතර ඔයාලට පේනවා වරහන් හතරක් අපි වැහුවා එන්ටර් කරා. ඒතර මේක බලා ගන්න පුළුවන් පළවෙනි එක්කෙනා දිස්ත්‍රික් එක විදිහට තියෙන කොළඹ වලට රුපියල් 4000ක් ගෙවනවා. ඊට පස්සේ එකයි හදා ගන්න ඕන. එකක් හදලා ඔයාලට මේකේ ෆිල් හැන්ඩ්ලර් එක පේනවා. ෆිල් හැන්ඩ්ලර් එකෙන් පහළට ඩ්‍රොප් කරන් යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ සිටි එකට අදාළව එයාට හම්බෙන්න අවශ්‍ය ලවුන්ස් එක හම්බ වෙලා තියෙනවා. ජැෆ්නයින් කෙනෙක්ට රුපියල් 5000ක් හම්බෙලා තියෙනවා. කැන්ටින් කෙනෙක්ට රුපියල් 6000ක් හම්බෙලා තියෙනවා. 15 ඊළඟට අපිට බලන්න පුළුවන් පුතා මේකේ gross payment එක එහෙම නැත්නම් gross salary එක හදාගන්නේ කොහොමද කියලා. පේපර් එකේ අපි බැලුවොත් gross salary එක හදනකොට මෙයා කියනවා calculate the necessary function. EPF එක 108ක් දෙන්න කියනවා. gross salary එක හදනකොට හරි EPF එක 108ක් අඩු කරන්න කියන. හරිද? අපි 108ක් දීලා බලමුකෝ. හරි? right. සාමාන්‍යයෙන් 108ක් අපිට ඒක දෙන්න කිව්වොත් ඔයාලට පුළුවන් සමානයි. හරි? EPF එක හදනකොට නිතරම අපි හදන්න ඕනේ basic salary එකට. සමානයි basic salary එකේ පළවෙනි අගයේ ක්ලික් කරා ගුණ කරනවා 8ෙන් බෙදනවා 100. එන්ටර් කරන්න. ඒතර ඔයාලට පේනවා මෙයාගේ වැටුපෙන් EPF එක විදිහට රුපියල් 1480ක් කැපෙනවා. ඒක පහළට ෆින්ලන්ඩ් එකෙන් අදිනවා. ඒතර එයාගේ බේසික් සැලරි එකෙන් රුපියල් 1480ක් පළවෙනි එක්කෙනාගෙන් කැපෙනවා, දෙවෙනි එක්කෙනාගෙන් 1000ක් කැපෙනවා. ඔය විදිහට 108ක EPF එක කැපුවම ওই ගාණ කැපෙනවා. ඒතර gross salary කියලා ළමයි අදහස් කරන්නේ මෙයා උපයන මුළු වැටුප. හරිද? එතකොට අපි මුළු වැටුප හදනවා නම් මේකේ දැනගෙන ඉන්න ඕන තව කොටස් ටිකක් තියෙනවා. එතකොට මෙයාගේ ඇඩ්වාන්ස් එකත් අපි හොයලා ඉන්න ඕන. හරි? ඒ ටිකේ එකතුව තමයි මේ gross salary කියලා කියන්නේ. gross salary එක පාවිච්චි කරන්නේ අපි අන්තිමට අපි උපයපු ගානේ EPF එක කැපුනම දල වැටුප හොයන්න තමයි net salary එකක් විදිහට use කරන්නේ. එහෙනම් අපි බලමු advance එකත් හදන්නේ කොහොමද කියලා. gross salary එක හදන්න කලින් අපි advance එක හදලා ඉන්න ඕන. එහෙනම් advance එක හදන්නේ තර විදිහටමයි. ඒක කවුරු හරි කෙනෙක් දැන් ඔයාලට පේනවනේ පුතා මේ 15 වගුවේ තියෙනවනේ. කොළඹ වල වැඩ කරන අයට විතරක් රුපියල් 3500ක advance එකක් ගෙවනවා. අනිත් එක සිටි එකකටවත් 3500 ගෙවන්නේ නැහැ. right. ඒක හදන්න කිව්වොත් කොහොමද අපි හදන්නේ? තව පුතා මේ සෙෂන් එකට තියෙන විනාඩි 7ක වගේ කාලයක්. ඒ නිසා ඉක්මනට අපි කතා කරමු. ඇඩ්වාන්ස් එක හදන විදිහ බලන්න කොහොමද හදන්නේ? සමානයි අර විදිහටමයි if වරහණක් කරනවා. හරි? වරහණක් කරලා මෙතන තියෙන දිස්ත්‍රික් එකේ තියෙන නම කොළඹ වුණොත් හරි? ඒක සමාන කරගන්නවා පහළ තියෙන වගුවේ කොළඹ වලට. ඇබ්සලියුට් කරන්න F4 ගහනවා. කමා එකක් දාලා මොනවද කරන්නේ? එයාට ගෙවන ඇඩ්වාන්ස් එක රුපියල් 3500යි. 3500 තියෙන සෙල් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සෙත් ඒකෙත්
ෆන්ක්ෂන් කීස් වලින් ඇබ්සලියුට් කරන්න ඕන නිසා F4 ගහනවා. ඒතර ඔයාලට මේ වගු දිහා බැලු බැලමටම තේරෙනවා කොළඹ වල ඉන්න අයට විතරයි 3500 ගෙවන්නේ. අනිත් අයට ගෙවන්නේ නැහැ. එහෙනම් කෙලින්ම ආයේ අපි අනිත් ඒවා සමාන කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම කමා එකක් දාලා බිඳුව ටයිප් කරන්න පුළුවන්. D6 වල තියෙන නමය D6 වල තියෙන නම සමාන වුණොත් කොළඹ තියෙන නමට එයාට රුපියල් 4000ක් ගෙවන්න කියලා අපි මේකේ ලියලා තියෙනවා. ඊට පස්සේ කමා එක දාලා මම ටයිප් කරා බිඳුව. බිඳුවෙන් කියන්නේ එහෙම නැති අනිත් අය හැමෝටම බිඳුව වැටෙන්න ඕන. ඒතර ෆෝමියුලා එක උතනින් නතර කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ වරහන් වහලා එන්ටර් කරනවා. ඔයාලට පේනවා පළවෙනි එක නම් කොළඹ නිසා එයාලට රුපියල් 3500ක් වුණා. මේක ෆින්ලෑන්ඩ් එකෙන් පහළට ඇත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. කොළඹ තියෙන අයට විතරක් රුපියල් 3500 හම්බෙනවා. අනිත් අය ඔක්කොටම 0. කීයක්වත් හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? තීක්ෂණ ඔව් සර්. ගැටලු තියෙනවා නම් අහන්න. දැන් මේකේ gross salary එක කියලා කියන්නේ මොකක්ද? gross salary කියලා කියන්නේ පුතා මෙයාලට හම්බෙන වැටුපේ මුළු එකතුව. ඒතර ඔයාලට පුළුවන් සමානයි basic salary කියන එක අනිවාර්යෙන් මෙයාට හම්බෙනවනේ. හරි? ඒ නිසා මම කරන්නේ වරහණක් අරගන්න. සමානයි වරහණක් ඇරි. basic salary එක මෙයාට හම්බෙනවා. ඊපස්සේ ධන. allowance එකක් දීමනාවක් නේ. ඒකත් එයාට හම්බ වෙනවා. ධන. advance එකත් හම්බ වෙනවා. එකතු වෙන ඒවා ටික වරහන් ඇතුලේ මම ටයිප් කරගත්තා. එතකොට එයා වරහන් ඇතුලේ මුලින්ම එකතු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් එන්ටර් කරන්න. EPF එක අපි ඒකට ගන්නෑ. හරිද? එතකොට මෙයාගේ 18500ක් වැටුප ගන්න කෙනෙක්ට එයාගේ බේසික් සැලරි එක හම්බ වෙනවා, allowance එක හම්බ වෙනවා, advance එක හම්බ වෙනවා 26000ක් හම්බ වෙනවා. ඕක අපිට පහළට ෆින්ලෑන්ඩ් එකෙන් අදින්න පුළුවන්. ඊට පස්සේ net salary කියලා කියන්නේ අතට හම්බෙන ගාන. ඒතර gross salary කියන ගානෙන් EPF එක අඩු වුනාම වැටුපෙන් අතට හම්බෙන ගාන පෙන්නනවා net salary එකේ යටතේ. ඒත් ඔයාලට පුළුවන් සමානයි gross salary එකෙන් උපය ගන්න වැටුපෙන් hello එහෙමද වන්ද ඔව් ඉන්නේ